අම්මට උඩ මොනවද කො මේ කොළ කෑල්ල තියෙන්නේ. හරි මේකේ තියෙන අද මාතෘකා කක්කා පැති ගන්න. ඉතින් කක්කා පැති මිනිස්සුන්ට අනිවාර්යෙන් දැන් කක්කා පැතක් ළඟ තියාගන්න තමයි ඕන. එහෙම නැතුනොත් එහෙම රුපියල් 15000ක දඩයක් ගහන්න අපි යෝජනා කරනවා. මිනිස්සු ගාව කක්කා පැත්තක් නැහැ කියන්නේ ඉතින් ඇත්තටම කල්ස්මේ රී ගත්තා වගේ වැඩක් තමයි. ඉතින් කක්කා පැත්තක් හැම වෙලේම ළඟ තියාගන්න එක මිනිස්සුන්ට හොඳයි. මම උනත් කොහෙර යද්දි කක්කා පැත්තක් ළඟ තියාගන්න නැත්නම් පොඩ්ඩක් කේස් ඉතින් මම කක්කා පැත්තක් ළඟ නැතිනොත් එහෙම බුරුස් ගාලා ඉද කියලා දන්නේ නැහැ අපි කොයි වෙලේද කියලා. ඉතින් මිනිස්සෙක් හැම වෙලේම කක්කා පැත්තක් ළඟ තියාගන්න. ඉතින් ඒක ඕගොල්ලන්ටත් හොඳයි. ඉතින් රටටත් හොඳයි. තැත්තෙන් මොකද දායන්න ඕනේ නැහැ. ඉතින් කක්කා පැත්තක් ළඟ තිබ්බොත් ඉතින් අපි ඕගොල්ලෝගෙම හොඳට තමයි ඉතින් මේ වගේ වැඩ කරන්නේ. ඉතින් තව දෙයක් මම ඇඩ් කරන්න කැමති. කක්කා පෙති වලට අමතරව අපි කක්කවට බද්දක් ගන්නත් ඕනේ නේද? නැද්ද? ආවෝ කක්කවට බද්දක් ගන්න ඕනේ මම. කක්කවට අදම් බද්දක් ගන්න ඕන. කක්කවලට බදු ගැහුවේ නැති වුණොත් එහෙම කක්ක වලින් අපට ඉන්කම් එකක් නැති වෙනවනේ. මොකද මිනිස්සු කනවා රෙනවා. හරිද? එතකොට තමයි අපිට කක්ක වලින්ම බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට කන්න දෙන්න ඕන. මිනිස්සුන්ට කපුවාම ගෝණි ගණන් කක්ක දානවා. ගෝණි ගණන් කක්ක දැම්මම අපිට කක්ක වල බදු ගන්න පුළුවන්. හරිද? කක්ක වල බරමයිනවා කක්ක වල බද්දක් ගන්නවා. ලේසියි වැඩේ. කක්ක තමයි දැන් ඉස්සරහට ට්‍රෙන්ඩ් එක වෙන්නේ. කක්ක වලින් තමයි අපි මේ දියුණු වෙන්න ඕනේ ඉස්සරහට. කක්ක වලින් මොනවද කරන්න පුළුවන්? සම්බල හදන්න පුළුවන්. කක්ක වේලන්න පුළුවන්. නෑ ඔයා එකට කලබල වෙන්න මිනිස්සු ලස්සනට කක්ක ටික ගෝණි වලට දාලාගෙන ඔයා එකට කලබල වෙන්න පාරි. එතකොට කක්ක තමයි දැන් ඉස්සරහට වැඩේ වෙන්නේ. කක්ක වලින් තමයි අපි ගේම ගහන්න ඕන. හරිද? දැන් ඉස්සරහට මොකද වෙන්නේ? හැමදේම කක්ක තමයි ජීවිතේ. ඒතර අපිට මෙන්න කක්ක මෙන්න මේක බෝල කරලා අග්ගල හදන්න පුළුවන්. කවලට ඉතින් මිනිස්සුන්ගේ මං ඉල්ලනවා සපෝට් එක දෙන්න කක්ක ටිකක් දාලා. දැන් මෙයාලා කියනවා කක්ක වලට බද්දක් ගහනවලු. ඉතින් ඇහුණනේ කක්ක වලට බදු ගහන මම විරුද්ධයි. මොකද මම දවසට ටොන් ගණන් කක්ක දාන මිනිස්සෙක්. ඒතර මට අසාධාරණයිනේ.